මේ ගෙවිලා යන්නේ බත් මාසේ කාර්යම බහුල දවස් ටික නේද. ඉතින් ඔයාලා නම් මේ දවස්වල ළඟ එන අවුරුද්ද පිළිගන්න ලහිලහියේ සූදානම් වෙනවා ඇති නේද. දැන් ඉතින් කොහොමදත් මේ දවස්වල ඉතින් ගෙවල් වල ගෘහිණියන්ට නම් වැඩ අධිකම කාලයක් නේ. ඉතින් මම නම් හැබැයි චුට්ටක් වැඩවලින් නිදහස් වෙලා ඉන්නේ. මොකද මාතු මොයිසත් ඉඳලා මම ගෙවල් අස් කරන වැඩ එතකොට වටපිටාව සුද්ධ කරගන්න වැඩ ටික කරගත්තා. ඒ හින්දා ඉතින් මට තියෙන්නේ තව දවස් දෙක තුනකින් විතර අවුරුදු කැවිලි ටික හදන්න පටන් ගන්න තමයි. අවුරුදු කැවිලි ගැන කතා කරනකොට ඉතින් අවුරුදු මේසෙට නැතුවම බැරි කෑමක් මේ ආස්මි. ඉතින් මේ ආස්මි හදන්න ඉතින් දවල් කුරුඳු තමයි යොමුනා වෙන්නේ. මගේ ගෙදර තියෙන පුංචි ඉඩේ මම ඉතින් දවල් කුරුඳු පැලයක් හිටවලා තියෙනවා. මේ පාර නම් ආස්මි හදන්න නැහැ කියලා හිතාගෙන වුණත් දවල් කුරුඳු පැලේ ඉතින් ලස්සනට කොළ ටික හැදලා තියෙනවා දකින්නකොට ආස්මි ටික හදන්න හිතුණා. ඉතින් මේ ආස්මි ටික නම් කලින් හදලා තියාගන්න පුළුවන්. දෙවෙනි පාර බැදලා පැණි දාලා ගන්න තමයි තියෙන්නේ. ඔයාලා ආස්මි හදලා තියෙනවද? ගොඩක් අය ආස්මි හදන්න අමාරුයි කියලානේ හිතන්නේ. හැබැයි මේ නානු ටික හදාගත්තොත් හරියට පිටි ටික පදම තනාගත්තොත් ආස්මි හදන වැඩේ හරි ලේසි. මම නම් ඉතින් හරිම ආසාවෙන් ආස්මි හදන්නේ. ඉතින් ඔයාලා අවුරුදු කැවිලි හදනවද? ගොඩක් අය නම් කාර්ය බහුල තත්ත්වය නිසා ඉතින් අවුරුදු කැවිලි මිල දී ගන්නවා. සමහර අය හදන්න දන්නේ නැති අය ඉන්නවා. හැබැයි ඉතින් දන්නේ නැහැ කියන්න බෑ. දැන් ඉතින් මේ YouTube එකේ බලලා ඉවරලා ඉතින් ලස්සන වීඩියෝ තියෙනවා හදන පැහැදිලිව දාලා තියෙන. ඒකක් බලාගෙන හදන්න පුළුවන්. ඉතින් මට නම් ඉතින් ආවට ගෙවල් වලට කැම්පින්ගම් බෙදන්න තියෙනවා. ඔයාලා පැත්තේ මේ කැම්පින්ගම් බෙදන වැඩේ කරනවද? ඉතින් මං ආසයි මම්ම හදපු ලස්සන කැවිලි ටිකක් තියලා ලස්සන කැම්පින්ගම් ටිකක් ඉතින් අපිට ගෙවල් වලට අරගෙන යන්න. ඒ නිසා ඉතින් මං කොහොමදත් අවුරුද්දට අවුරුදු කැවිලි දෙක තුනක් හදා ගන්නවා. ඉතින් හැබැයි එක කැවිල්ලක් හරි ගෙදර හදනවා නම් තමයි නේද අවුරුදු හැංගීම ගොඩක්ම දැනෙන්නේ. ගොඩක්ම චූටි බබාලා ඉන්නවනම් එයාලා හරි ආසයින් ඉතින් අම්මලා මොන හරි හදනවා නම් ගෙදර අර කඩෙන් ගේනකොට හැංගීම දැනෙන්නේ නැහැ. කොහොම වුණත් අවුට පරිසරයේ ලස්සනත් එක්කම තමයි අවුරුද්ද කියන හැඟීම හිතට දැනෙන්නේ නේද? මගේ නම් ගෙදර මම ජම්බු ගස් ඒ වගේ එක පළතුරු පැල හිටවලා තිනවා. ඒවා ඉතින් ගෙඩි හැදිලා ගස්වල මල් පිපිලා තියෙනකොට අවුරුදු හැඟීම නම් ගොඩාක් ලස්සනට හිතට දැනෙනවා. මේ බලන්නකො ඉතින් කතාවෙන් මම ලස්සනට හදාගත්තු ආස්මි එක. අනේ මෙහෙම හැදිලා එනකොට හරි ආස හිතෙනවා. ඉතින් ඔයාලත් මේ පාර හදලා බලන්නකො. මේමයි දවල් කුරුඳු ඕනෙම නැහැ. බණ්ඩක නානු වලුත් හදන්න පුළුවන්. ගොඩපර වල නානු වර්ගනත් හදනවා මම දැකලා තියෙනවා. හැබැයි මම නම් ওই දෙකෙන්ම හදලා නැහැ. ඉතින් මේ පාර අපි ලස්සනට අවුරුද්ද සමරන්න සූදානම් වෙමු නේද? එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ඉතින් අදට ගිහින් එන්නම්.